අයිබෝන් සියලුම දෙනාට ඉතින් 2027 උසස් පෙළ කරන අපේ ආදරණීය දරුවන්ට අපි මේ වෙලාවේ ඔන්ලයින් ක්ලාස් එක යන්නේ තුන්වෙනි පාඩම තුන්වෙනි ඒකකය සංනිවේදන වර්ග ස්වරූප සහ ආකෘති කියන එක. ඉතින් ඒ අතරින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සංනිවේදන වර්ගයන් පිළිබඳව. සංනිවේදන වර්ග ඔයාලට ඉගෙන ගන්න තියෙනවා පුතේ. සංනිවේදන වර්ග 6ක් ඉගෙන ගන්න තියෙනවා. හරි? සංනිවේදන වර්ග 6ක් ඉගෙන ගන්න තියෙනවා. මොනවද එහෙනම් මේ සංනිවේදන වර්ග 6? ඔයාට ප්‍රධාන වශයෙන් සංනිවේදන වර්ග ගත්තම 6ක් තියෙනවා. ඒ 6 තමයි එකක් අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය, අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය, ඒ වගේම මේ පළවෙනි එක, දෙවෙනි එක තමයි අන්තර් පුද්ගල සංනිවේදනය, තුන්වෙනි එක සමූහ සංනිවේදනය, හරි, හතර මහජන සංනිවේදනය, පහ ඔය පැත්තේ ලියන්නම්, පස්වෙනි එක ජන සංනිවේදනය, ඔයාලා හැමෝම දන්න ජන සංනිවේදනය, හයවෙනි එක තමයි අතත්්‍ය සංනිවේදනය, අතත්්‍ය සංනිවේදනය. ඔන්න ඔය සංනිවේදන වර්ග 6ම ඔයාට වැදගත් වෙනවා විභාගෙදී. හරි? ඉතින් අපි බලමු සංනිවේදන වර්ග අතර පළවෙනි එක තමයි අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය කියන එක. මොකද්ද? අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය. මොකද්ද මේ අන්තර්වර්තී පුද්ගල සංනිවේදනයක් කියලා කියන්නේ? අන්තර්වර්තී පුද්ගල සංනිවේදනයක් කියන්නේ මොකක්ද? මේ අන්තර්වර්තී පුද්ගල සංනිවේදනයක් කියලා කියන්නේ තමන් සමග සිදු කරන ලබන සංනිවේදනයට. මොකද්ද? තමන් සමග සිදු කරන ලබන සංනිවේදනයට තමයි අපි කියන්නේ අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය කියලා. සාමාන්‍යයෙන් කියනවා යම් පුද්ගලයෙකුගේ සිතීමේ ක්‍රියාවලිය විදිහට තමයි මේක හඳුන්වන්නේ. එහෙනම් තමන් සමග සිදු කරන ලබන සංනිවේදනය තමයි මේ අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය කියලා කියන්නේ. එතකොට පුද්ගලයාගේ මනස මේකට සම්බන්ධ වෙනවා. පුද්ගලයාගේ මනස මූලික කරගනිමින් සිදු කරන ලබන සංනිවේදනයක් අපිට කියන්න පුළුවන් අන්තර්වර්තී පුද්ගල සංනිවේදනයක් කියලා. හරි. ඒ වගේම තමයි මතක තියාගන්න මේ සංනිවේදනයේදී මේ උත්තේජන ප්‍රතිචාර න්‍යාය කියලා එකක්, උත්තේජන ප්‍රතිචාර න්‍යාය මේකට අපිට ඉගෙන ගන්න ඕන වෙනවා. මේ උත්තේජන ප්‍රතිචාර න්‍යාය. මොකද්ද මේ උත්තේජන ප්‍රතිචාර න්‍යායක් කියලා කියන්නේ? ඒ කියන්නේ පුතේ මතක තියාගන්න අපේ තියෙනුනේ පංචේන්ද්‍රියයන්, ඇස, කන, නාසය, දිව, ශරීරය, මේ දේවල් භාවිතා කරලා, හරිද, අපි ඒකෙන් ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, ඒ වගේම රස, ස්පර්ශ යන උත්තේජනයන්ට අප විසින් දක්වන ප්‍රතිචාරයන් තමයි අපි කියන්නේ උත්තේජන ප්‍රතිචාර න්‍යාය කියලා. ඉතින් ඔන්න ඔය ටික ඔයාට වැදගත් වෙනවා. මම උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම දැන් මම මෙතන ඉන්නකොට මට එළියේ සද්දයක් ඇහෙනවා නම් මම විමසිලිමත් වෙනවා. මට ඒ තැන පේන්නේ නැහැ. නමුත් මම විමසිලිමත් වෙනවා. ඒ මොකද්ද කියන කාරණාවත් එක්ක. තේරුණාද? අන්න ඕක තමයි අපි කියන්නේ අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය කියලා. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් අන්තර්වර්තී පුද්ගල සංනිවේදනයේ යෙදෙන අවස්ථා වැඩි. නැත්නම් අනිවාර්යෙන් යෙදෙන අවස්ථා තියෙනවා. තව කාරණාවක් තමයි මේ අන්තර්වර්තී පුද්ගල සංනිවේදනයේ ලක්ෂණ කතා කරද්දී. මොනවද ලක්ෂණ? අන්තර්වර්තී පුද්ගල සංනිවේදනයේ ලක්ෂණ තමයි මේ අන්තර්වර්තී පුද්ගල සංනිවේදනයේ සිද්ධ වෙන්නේ පුද්ගලයාගේ සිත තුලමයි. ඒක ප්‍රධාන ලක්ෂණයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ස්වසංකල්ප ගොඩනගා ගන්න, තමන් පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න මේ කියන අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය උපකාරී වෙනවා. ඔයා ගැන හිතන්න. හරිද? ඒ වගේම තමයි සංජානනය සඳහාත් මේ කියන අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය අතිශය වැදගත්. හරි? ඒ වගේම මතක තියාගන්න පුතේ මේක බහුපුද්ගලයින්ට නිරාවරණය වෙන එකක් නෙමෙයි. නැත්නම් ඒක අර අපිට කියන්න බෑ මේ පුද්ගලයෝ ගණනාවක් මේකට සම්බන්ධ වෙනවා කියලා. අපි පටන් ගද්දිම කිව්වේ තමන් සමග සිදු කරන ලබන සංනිවේදනයක් මේක. ඒ වගේම තමයි මතක තියාගන්න මේක අපි සංනිවේදනය කරත් ඒක පිටේ ඉන්න කෙනෙක්ට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මම දුකින්ද සතුටින්ද ඉන්නේ කියලා ඔයාට කියන්න පුළුවන්. අන්න ඒ වගේ එකක්. රයිට්? ඒ වගේම තමයි මතක තියාගන්න මේකේ ප්‍රයෝජන ටික ඕන ඔයාට. අන්තර්වර්තී පුද්ගල සංනිවේදනයේ මොනවද?
ප්‍රයෝජන ටික ඔයාට අවශ්‍ය වෙනවා. හරි? ඒකේ පළවෙනි ප්‍රයෝජනය තමයි ඔයාට පුතේ ඔයාගේ පෞරුෂත්වයේ වර්ධනය කරගන්න. හරිද? ඔයා පෞරුෂවත් පුද්ගලයෙක් බවට පත් වෙන්න. මෙන්න මේ අන්තර්වර්තී පුද්ගල sannivedanaya අවශ්‍ය වෙනවා. එහෙනම් කොහොමද මේ පෞරුෂවත් පුද්ගලයෙක් වෙන්න අන්තර්වර්තී පුද්ගල sannivedanaya වාට දායක වෙන්නේ? හරි? ඒකේ කියනවා මේ පෞරුෂත්වයේ පුද්ගලයාගේ හැසිරීම පුරෝකථනය කරන ගති ලක්ෂණයක් විදිහට හඳුන්වලා තියෙනවා රේමන්ඩ් ඩි කැටල් කියන පුද්ගලයා. එතකොට අපි ගත්තොත් එහෙම කෙනෙක්ගේ පෞරුෂත්වය එතකොට ඔහු තුල ඇති කරන ඒ ආකල්පයන් සඳහාත් මෙන්න මේ අන්තර්වර්තී පුද්ගල sannivedanaya වැදගත් වෙනවා. ඒ වගේම තමයි දැන් ඔයාට සසංකල්ප පෝෂණය කරගන්න. අර ඔයාට ඔයා ගැනම පොඩ්ඩක් හිතලා වැඩ ටිකක් කරගන්න. අන්න වැදගත් වෙනවලු අන්තර්වර්තී පුද්ගල sannivedanaya. හරි? ඒතර සසංකල්පයක් කියනු තමන් සතුව ඇති අවබෝධයකට මේ කියන්නේ. එතකොට ඔයාගේ හැකියාවන්, දැනුම, සමාජ පිළිගැනුම මේ හැම දෙයක්ම පිළිබඳව ඔයාට තියෙන නැත්නම් තමන්ටම තියෙන අවබෝධය පිළිබඳව මේකෙදි කතා කරනවා. හරි? එතකොට තම හැකියාවන්, තමා සතු දැනුම ඔයාට ඒ හරහා වර්ධනය කරගැනීමේ හැකියාව තියෙනවා. රයිට්? මම හිතනවා දෙවෙනි ප්‍රයෝජනෙත් ඔයාට පැහැදිලි ඇති කියලා. ඒ වගේම මතක තියාගන්න මේකේ තව ප්‍රයෝජනයක් තියෙනවා. හරි? යමක් මතක තබා ගන්නත් මේකේ හැකියාව තියෙනවා. යමක් මතක තියාගන්න එක. හරිද? දැන් අපිට සමහර දේවල් අමතක වෙනවනේ. ඒකට හොඳම දෙයක් තමයි මේ අන්තර්වර්තී පුද්ගල sannivedanaya යෙදෙන එක. තමන් එක්කම sannivedanaya කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තම ඔයා පොඩි කාලේ චක්‍රේ පාඩම් කරේ. හරි? ඔයා ඔයත් එක්කම පාඩම් කරන්න පටන් ගත්තා. ඔයා ඔයත් එක්කම අමතක දේවල් නැවත ආවර්ජනය කරන්න පටන් ගත්තා. අන්න අපි කියනවා අන්තර්වර්තී පුද්ගල sannivedanaya තවත් ප්‍රයෝජනයක් තමයි මෙන්න මේ කියන යමක් මතක තබා ගැනීමට උපකාරී වීම කියන එක. ඒකවල මතක තියාගන්න අර පංචේන්ද්‍රියන් මගින් ග්‍රහණය කරගන්න දෙයක් ඒක හිතේ තැම්පත් කරපසු සාමාන්‍යයෙන් අමතක වෙන එක සාමාන්‍ය සිදුවීමක්. ඉතින් නැවත මෙනෙහි කිරීම තුළින් අභියෝගයට කියනවා සාමාන්‍යයෙන් මේකේ මොකද්ද? පුනරීක්ෂණය කියලා. ඒ පුනරීක්ෂණය කිරීම තුළින් ඔයාට මේවා මතක ශක්තිය නැත්නම් මේවා මතක තබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න ඕකත් වැදගත් වෙනවා.